හායි යාළුවනි කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ 2024 වසරේ නිකුත් වුණු රිබේලියස් කියන ලස්සන ඇනිමේෂන් රොමෑන්ස් මූවි එක. මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් රොනාන් කියන තරුණයා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා භයානක මන්තරකාරයෙක් සමග සටන් කර රාජකුමාරිය බේරගන්න යනවා. අපි බලමු ඒ යන ගමන අතර ඔහුට කුමක් සිදුවේද? රොනාන්ට කුමරිය බේරගන්න පුළුවන් වෙයිද? අපි යමු කතාවට. ඈත කාන්තාරයක කිසිවෙකුට ඇතුළු විය නොහැකි මිරිංගුවකින් වැසුණු ෆැන්ටම් කාසල් නම් බලකුටුවක් තිබුණා. මෙහි කේසල් නම් දුෂ්ට මන්තර ගුරුකම් කරන්නෙක් ජීවත් වුණා. ඔහු තමන්ගේ භයානක මකරායව ලස්සන කුමාරිකාවන් පැහැරගෙනම සිරිතක් කරගෙන සිටියා. කවුරුත් මේ මන්තර ගුරුකම් කරන්නා පරදවන්න සමත් වුණේ නැහැ. මේ අතර මීනා කුමරිය ලොකු මහත් වී සිටියා. ඇය ඊතා කාරුණික මෙන්ම එඩිකර තරුණියක්. ඇයත් ඇගේ කුඩා කල මිතුරාවන රොනානුත් එකිනෙකාට ආදරය කළා. නමුත් රජතුමාට වුමනා වුණේ තම දියණියව බලවත් වීරයෙකුට විවාහ කර දෙන්නයි. දිනක් රොනාන් මීනාට විවාහ යෝජනාවක් කරන මොහොතේම කේසර්ගේ මකරා පැමිණ මීනා කුමරියව පැහැරගෙන ගියා. ඇයව බේරා ගණ්ඩා කෙනෙකුට මීනාව විවාහ කර දෙන බව රජතුමා ප්‍රකාශ කළා. රොනාන් තමන් සටන්කරුවෙක් නොවුවත් තම බුද්ධියත් ධෛර්යයත් මත විශ්වාසය තබා ඇයව බේරා ගන්න පිටත් වුණා. මීනා කුමරිය මන්ත්‍ර ගුරුකම් කරන්නාගේ බලකොටුවේදී අත්අඩංගුවට පත් වුණත් ඇය එහි තිබූ අදෘශ්‍යමාන තුප්පියක් සොයාගෙන බේරී පලා යන්න උත්සාහ කළා. රොනාන්ට මගදී ෆින් නම් යහපත් මන්ත්‍රකරුවෙක් සහ බියෝන් නම් කතා කරන වලහෙක් මුණ ගැසුණා. ඔවුන්ගේ සහාය ඇතිව ඔහු කේසර්ගේ රහස දැනගත්තා. කේසර්ගේ සම්පූර්ණ බලය රැඳී තිබුණේ ඔහුගේ දිග රවුලේ. මගදී රොනාන් යෝධ හිසක් සහිත ආරක්ෂකයෙකුට ජලය ලබා දී උදව් කළ නිසා ඔහුගෙන් රොනාන්ට බලවත් ඉන්ද්‍රජාලික කඩුවක් ලැබුණා. අවසානයේ රොනාන් කේසර්ගේ බලකොටුවට ගොස් ඔහු සමග සටන් කර ඔහුගේ රවුල කපා දමා කේසරව රන් පිළිමයක් බවට පත් කළා. නමුත් නහීනා නම් කපටි මන්තරකාරිය මීනාට සදාකාලික නින්දක ඉන්නා ලෙස මන්තරයක් මැතිරුවා. රොජී නම් නපුරු කුමාරෙක් රොනාන්ව මරා දැමූ පවසා මීනාව රජමාලිගාවට රැගෙන ගියා. නමුත් සැබවින්ම රොනාන් මිය ගොස් තිබුණේ නැහැ. නහීනා පසුතැවිලි වී මීනාව සුව කරන්න අවශ්‍ය මැජික් මුදුව රොනාන්ට ලබා දුන්නා. රොනාන් නියම වේලාවට මාලිගාවට පැමිණ මීනාව නින්දෙන් අවදි කළා. රොජීගේ බොරුව හෙළිවුණු අතර ඔහුට දඬුවම් ලැබුණා. රජතුමා රොනාන්ගේ වීරත්වය අගය කර ඔවුන් දෙදෙනාගේ විවාහයට ආශිර්වාද කළා. මීනා බේරාගත් අනෙක් කුමාරිකාවන්ද මාලිගාවට පැමිණ සතුටින් උත්සවය සමරුවා.